මෙන්න දැන් ලැබුණු පුවතක්. මම මේකනේ කිව්වේ එදා ඉඳලා මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාළුවෝ කියලා. අනිත් රජයන් සමග කම්පෙයාර් කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා 100%ක්ම හොඳයි වගේ කියලා මට නම් හිතෙන්නේ අවංකව. ඒ කාලෙකින් දැක්කේ මේ දැන් දේශපාලනේ අයින් වෙලාද? පෞගේරියේ මැලේසියා වල හිටියේ අර අලුත් ෆිල්ම් එකකට මේ ෂෝ එකට ගිහලා අසිත මල්ලිගේ ඊ පෙරේදා ආවේ. ඉතින් දේශපාලන කටයුතු වලින් අයින් වෙලා ඉන්නේ ඇත්තටම. ඉතින් දැන් පූර්ණ කාලීනව කලා කටයුතු කරන්නේ. තුන් පාරක් පාර්ලිමේන්තුවේ හිටියා. මට පුළුවන් විදියට පොරුන්ට විරුද්ධව හඬ නැගුවා. සත්‍ය කතා කළා. අන්තිමට හිරයන් වුණා අවුරුද්දයි මාස 7ක්. දැන් ඉතින් රට හොඳට කිරීගෙන යන හින්දා මම හිතන්නේ අපිට කලා කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ෆිල්ම්ස් එහෙම හොඳට දුවනවා. ෆිල්ම් වල තත්ත්වය ඉතාම හොඳයි. මේ ටිකේ ආපු ෆිල්ම්ස් එකම සාර්ථක වුණා. සිනමාවට ස්වර්ණමය යුගයක් උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ දේශපාලනයට එන්න අදහසක් නැත්තේම නැද්ද? එහෙම කියලා නෑ. මම හිතන්නේ මේ කාලේ හරි විදියට හොරු අල්ලගෙන යනවා. දූෂණය බොහොම අවමයි. පිටරට සවාරියක්දී එහෙම නායක වරුන් සහ නායිකාවන් බොහොම සුළු පිරිසක් අරන් යන්නේ. ඉතින් සංසන්දනය කරලා බලද්දී හිටපු ආණ්ඩුත් එක්ක මේ ආණ්ඩුව එහෙම පරාද කරන්න හෝ එලවන්න තරම් වරදක් තාම කරලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒක හොරු අල්ලනවා කියනවා නම් කොයි කෙනෙක් ඉස්සලා කියනවා. ඔව්. නමුත් තාම ජනතාවට මේ නැත්නම් වරද මේක දැවුන්නේ නැහැ නේද? එහෙම කියන්න බෑනේ මල්ලි. දැන් හොරු කී දෙනෙක් හිරේ ඉන්නවද? නම් කියන්න බෑ. මට ආයෙ නඩු වැටේ. දැන් හොරු රාශියක් හිරේ ඉන්නවා. අදත් මම දැක්කා ඒ සියලු දේපල රාජසන්තක කරලා තියෙනවා. කෝටි ගණන් වල අර පනතක් අලුතෙන් ඇවිල්ලා තියෙනවානේ. අපරාධ වලට අදාළ අපරාධ හා සම්බන්ධ සොයාගත් වත්කම් සියලු දේවල් රාජසන්තක කිරීමේ පනත. ඉතින් ඒක අපූර්වට ක්‍රියාත්මක වෙනවා. මම අදත් දැක්කා ඒකෙන් ලොකු මුදලක් භාණ්ඩාගාරයට ආවා. භාණ්ඩාගාරයට ආවා කියන්නේ ජනතාවට ලැබුණා. ජනතාවට ලැබුණා කියන්නේ ජනතාව ඇත්තටම ඒ කියන්නේ මේ රාජ්‍යයේ දෙන පබ්ලිසිටිය මදි කියලා මට හිතෙන්නේ. මම හිතන්නේ ඒ ටික හරියට කරනවා කියලා මට හිතෙන්නේ. දැන් අපි යහපාලන ආණ්ඩුව බැලුවත් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකක් ඇතුළත මල්ලි මහා බැංකුව කඩලා අහුණානේ. දෙපාරක් තුන් පාරක් කඩලා. ඉතින් එහෙම දෙයක් මේගොල්ලන්ගේ උන්නේ නැහැ. මම මේගොල්ලන්ගේ සර්ව සම්පූර්ණ නිර්දෝෂ කරනවා නෙමෙයි. යම් මේ දේවල් තියෙනවා පොඩි දේවල්. කියනවනේ කතා බොරු කියනවා පච ගහනවා කියනවා. නමුත් ඉතින් ඒක ඉතින් ක්‍රිමිනල් එකක් නෙමෙයිනේ. ඒක ක්‍රයිම් එකක් නෙමෙයි. ඉතින් මම හිතනවා අනිත් රජයන් සමග කම්පෙයාර් කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා 100%ක්ම හොඳයි වගේ කියලා මට නම් හිතෙන්නේ අවංකව. මට නම් කමන්නේ යකෙක් හරි කමන්නේ ඇවිල්ලා මේ රට හදනවා නම් මම සහයෝගය දෙනවා. කවුරුනත් වෙලන්නේ නැහැ. මම අර කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කැපුවත් කහ මේ ඡන්දදායකෙක්වත් පුරවැසියෙක්වත් නෙමෙයි. ඉතින් මම හිතනවා කවුරු හරි ඇවිල්ලා මේ රට හදනවා නම් ඒකට මගේ සහයෝගය තියෙනවා. දැනට මේ නීතිය ඊටාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. හොරු ටික අල්ලනවා. ඒ රාජ භාණ්ඩාගාරයේ මුදල් ටික යනවා. මත්කුඩු අල්ලනවා. අපරාධ සංස්කෘතිය හැම පිටින්ම නැති වෙගෙන යනවා. අපරාධකාරයෝ අවු වෙනවා. අල්ලන්න බෑ කිව්ව අපරාධකාරයෝ නේපාලේ වගේ රටවලට ගියා අල්ලන් ඇවිල්ලා තිනවා. ඉතින් ජනතාව සතුටින් ඉන්නවා කියලා පේන්න හොඳම දෙයක් තමයි පාරවල් සෙනග පිළිලා shopping යනවා. සිනමාවට හොඳයි. මේ වගේ තත්ත්වයක් තියෙනවා කියලා මට හිතෙනවා. මම දන්නේ මගේ අවංකමක්. අධිකරණ ප්‍රාථමික සභාවේ සභාපතිවරයා අයියේ කාර්යයේ එතකොට මේ ඔස්සේ ගොඩාක් මේ සභාපතිවරයා කියන පාතාල ක්‍රියාකාරයෙන් ගොඩක් පිළිවෙලක්. එතකොට ඒ වගේ කෙනෙක්ගේ විපක්ෂයේ දැන් පදයෙන් අයි දැම්මේ දාලා තියෙනවා. ඒවා ඔබතුමා ගැන මොකද හිතන්නේ? ඇයි දැම්මේ කියලා මගෙන් අහන්නේ මමද දැම්මේ? ඔව් දැන් මල්ලි නඩු 8ක් තියෙනවලු එතුමට නේද? ඉතින් පාතාලේ සමාජිකයෙක්ලු. ඉතින් පාතාල සමාජිකයව සම්දෙන් පත් කරලා තියෙන ජනතාවනේ. මම ඒකනේ කිව්වේ එදා ඉඳලා මේ ඔක්කොම හොරු මල්ලි මේ ඔක්කොම යාළුවෝ කියලා. ඉතින් ඒකේ දේවල් අද ඇක්ට වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මේ හොරු යාළුවෝ. ඒගොල්ලෝ ඡන්ද වලට නාම යෝජනක් දෙනවා. ආයෙපත් වෙනවා. ඒගොල්ලෝ ඉහළ තැන් වලට යනවා. ඊට පස්සේ අර සනුහරයටම ඇතිවෙන හොරකම් කරනවා. ඒවද අහුවෙලා තියෙනවා. ඒ කතාව මාලිමාවට වළංගුද? මාලිමාවට මල්ලි ඇත්තට මාලිමාවක් කියන්නේ මේ රටේම බත් මාළු කන ජනතාවන්නේ මාලිමාවෙත් ඉන්නේ. මාලිමාව කියලා මල්ලි මේ
පිටසක්වල ජීවීන් කට්ටියක් ඇවිල්ලා නැහැ මාලිමාවට. මාලිමාවේ ඉන්නේ බත්මාළු කන මේ ලක්දෙරණේ ඉපදුණු ජනතාවක්මයි. නමුත් අනිත් පක්ෂයක සංසන්දනය කරද්දී මාලිමාව තමුන්ගේ පක්ෂයේ අයව අර අනුර පොල්ගම්පල ඒ කාලේ ජපානයන් සල්ලි වගේක් කරගත්තා. මාලිමාවේ මේ ජනතා විමුක්ති පෙරමුණේ අය ඔව් අයින් කළා. ඒකට විමල් වීරවංශ මහත්මයා ආයතා චෝදනාවලට අහු වුණා. එයාව අයින් කළා. ඒකට ඒ වගේ තමුන්ගේ පක්ෂය නිරපලා තියෙනවා. දූෂණය නැති වෙලා නැහැ. නමුත් දූෂණය කරපු අයට දඬුවම් දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඇවිත් අවුරුද්දක් වගේ නෝ මේ පක්ෂය මේ බලයට ඇවිල්ලා මේ ආණ්ඩුව අනුරුකුමාර දිසානායක මහත්මයා තමුන්ගේ මිතුරෙක් හොරගම් කළත් ඒ මිතුරට සමාව දෙයි කියලා මම නම් හිතන්නේ. අනිවාර්යයෙන්ම පනිෂ්මන්ට් එකක් දෙයි. ජාතික ජන බලවේග මන්ත්‍රීවරු වත්කම් ප්‍රකාශයක් නිකුත් කළා. ඉතින් ඒ සමහර අයගේ ධනෙ උගයාගත්ත ගැන සමාජ ජනතාව ප්‍රශ්න කරනවා. ඔව්. ඒ කියන්නේ මොකද්ද ඒකට? ඉතින් ඇත්තටම එහෙම ධනයක් උපයලා තියෙනවනම් දැන් මම චිත්‍රපටි වලින් හොයන ආදායම අනුව තමයි මම දීපල අරන් තියෙන්නේ. මගේ අම්මලා තාත්තලාගෙන් හම්බෙච්ච ඒවා තියෙනවා. චිත්‍රපටි වලින් හොයපුවා තියෙනවා. ඊට පරිබාහිරව මම චොපර් එකක් නැව් 4-5ක් රොකට් එකක් ඒ වගේ දෙයක් ගත්තා නම් ඒව හොයන්න ඕන. ඉතින් මම කියන්නේ නීතිය ඉන්නේ හැමෝටම ඉහළින් මාලිමාවේ වේවා සම්මගි ජන බලවේගයේ වේවා හෙළවුරුමේ වේවා කොහොට්ටුවේ වේවා UNP එකේ වේවා අධික මුදලක් එහෙම උපයලා තියෙනවනම් ඒ සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා මගේ මතය. වත්කම් වැඩි හොයලා තවත් පුවත් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.